සාමාන්‍ය ශ්‍රමණ යෝග කියලා කියන්නේ පොත්පත්වල තියෙන විදිහට ග්‍රහයෝ 4 දෙනෙකුට වැඩිය එක රාශියක හිටියොත් ශ්‍රමණ යෝගයක් කියලා තමයි සැලකෙන්නේ. විශේෂයෙන් රාහු හරි කේතු හරි නැතුව. ඒ කියන්නේ රාහු සහ කේතු ග්‍රහ හැටියට සැලකෙන්නේ නැති නිසා විශේෂයෙන් රවිත් සමග ග්‍රහයෝ 4 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක රාශියක ඉන්නවා නම් ඒක ශ්‍රමණ යෝගයක් කියලා තමයි සැලකෙන්නේ. නමුත් මගේ අත්දැකීම අනුව නම් ග්‍රහයෝ 4 දෙනෙකුට වඩා විශේෂයෙන් 5ක් 6ක් වගේ එක රාශියක ඉන්නවා නම් තමයි ගොඩක් වෙලාවටම ගිහි ජීවිතය සම්බන්ධව කලකිරීමක් ඇති වෙන තත්ත්වයක් උදා වෙන්නේ. ඒ වගේම තවත් අවස්ථා තියෙනවා විශාල තදබල විදියට මංගල දෝෂයක් තියෙනවා නම් ඒ කියන්නේ ගොඩක්ම රවි කුජ රාහු වගේ ග්‍රහ එකතු වෙලා පාප ග්‍රහ එකතු වෙලා ලග්නේ හරි හතේ හරි ඉන්නවා නම් ඒ වගේම ස්ත්‍රී කේන්දරවල දරුඵල ස්ථානයේ පස්වෙනි කොටුවේ රවි සමග ගොඩක් පාප ග්‍රහයෝ ඉන්නවා නම් සමහරලාට දරුඵල අඩුවීම තුල හෝ යම්කිසි කලකිරීමක් ඇති වෙන ගතිය ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව සෙනසුරු 9 වෙනි කොටුවේ ඉඳලා සෙනසුරු මහදසා උදා වීමත් සමහරලාට ගිහි ජීවිතය සම්බන්ධව යම්කිසි හෝ කලකිරීමක් ඇති වෙන ග්‍රහ පිහිටීමක්. තවත් අතීතයේ නම් පොත්පත්වල කියලා තියෙනවා 4 කේන්ද්‍රයේ ග්‍රහයන් නැති අවස්ථාවල බොහෝ විටම නමුත් කේමදාම යෝගය කියලා එකට කියන්නේ 4 කේන්දරේ ග්‍රහයන් නැති පළියටම ඒක ශ්‍රමණ යෝගයක් වෙන්නේ. ඒකට තවත් කරුණු කාරණා ටිකක් තියෙනවා ඇතුළත් වෙන්න. මේ කියන්නේ 4 කේන්ද්‍රයේ ග්‍රහයන් නැති වෙලා ඒ වගේම චන්ද්‍රයා ලග්නය කියලා අරගෙන ඒ කේන්ද්‍රයේ ග්‍රහයන් නැති වෙලා ඒ වගේම රවිට එකේ හරි 12 වෙනි කොටුවේ හරි රවි හැර අන්ග්‍රහයක් නැත්තේද කියන ඒ වගේ කරුණු ගොඩක් තියෙනවා. නමුත් නැත්නම් 4 මූලික 1 4 7 10 කියන තැන්වල ග්‍රහයන් නැති පළියට මේක ශ්‍රමණ යෝගයක් වෙන්නේ. කොහොම වුණත් ඒක යම් හැකියාවක් තියෙන කෙනෙක්ගෙන් බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ ශ්‍රමණ යෝගයක්ද ඒක නැත්නම් ආවට ගියාට උඩින් ග්‍රහ පිහිටීම විතරක් බලලම අපිට ඒක ශ්‍රමණ යෝගයක්ද කියලා තීරණය කරන්න බෑ.